YouTube channel. ඉතින් අදත් ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් හැමදාම වගේ වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් අද බලමු මොකද්ද මේ කියලා. නමුත් ඔයගොල්ලෝ thumbnail එකෙන් දන්නවා දැන් මම මොකද්ද වීඩියෝ එක කියලා. මම Shein එකෙන් බඩු වර්ගයක් ඕඩර් කරා. ඉතින් ඒක මට අද ආවා. ඉතින් මට හිතුණා තනියම ඕක ඕපන් කරලා බලනට වඩා ඕගොල්ලෝ එක්ක මේ දේ බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම ඒ ටික කඩන්න නැතුව තියාගත්තා. ඕගොල්ලෝ එක්ක ඕපන් කරන්න. මම ඉන්නකෝ. මෙන්න මේ පැකේජ් එක තමයි මට ආවේ. ඉතින් items 15ක් තියෙනවා. මේ items 15 මොනවාද මම ඕඩර් කරේ කියලා බලමු. සහ Shein එකේ තියෙන විදිහටම ලස්සන්ට තියනවාද කියලා බලමු. ඉතින් ඔහොම වීඩියෝ එකේ ඉන්න අපි බලමු මේක ඕපන් කරන්න එකක් ඕනේ කතරක්. මට ඒක ගන්න ළඟට ගන්න අමතක වුණා. ඉතින් මම ටග් ගාලා කියලා කතරක් අරගෙන එන්න. ඔහොම ඉන්න. හරි කතරක් හම්බුණා. අපි මේක අරලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා. හරිද? බලමු පළවෙනියටම මොකක්ද තියෙන්නේ කියලා. වව්. හරිම ලස්සනයි මේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන්නේ. මම කැමි টොප් එකක්, ක්‍රොප් টොප් එකක් තමයි ඕඩර් කරේ. මේක extra small XS කියන එකෙන් තමයි මම ඕඩර් කරේ. ඉතින් ඇත්තටම දැක්කටත් වඩා හරිම ලස්සනයි. හොඳ quality, රෙද්දත් quality හොඳටම ඔයගලන්ට පේනවා. ඉතින් මම ඇඳලා ඉන්න ෆොටෝ එකක් ඔයගලන්ට මේ පැත්තෙන් පේනවා ඇති. ඉතින් අපි මේක මම try කරලා ඔයගලන්ට මේ පැත්තේ ෆොටෝ එක දාන්නම්. ඉතින් මේ තමයි මේ ඒක. හරිම ලස්සනයි, පහෙන පහසුයි. හරිම පහසුයි. ඒක එකක්. අපි මේ කවර් එකටම දාලා තියමු. ඒක අපිට ලේසියි අස් කරද්දි. ඒක නිසා. ඊළඟට මේක නේ කියුට්. හරිද? මගේ ෆෝන් එකට ලස්සන කවර් එකක් දැම්මා මම. මේකට අමතරව මම මතක විදිහට තව දෙකක් හෝ තුනක් දැම්මා. මේකත් ඒවල හරිම ලස්සනයි. Shein එකේ තියෙන විදියමයි හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ටෙඩි කෙනෙක්ගේ ඇතුලේ මල් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදියට ටිකක් හරිම ලස්සනයි. ඒක එකක්. මේ මොකක්ද? මම ඔයගොල්ලන්ට කිව්වේ ඉස්සෙල්ලා මම තව ෆෝන් කේස් දෙකක් හරි තුනක් හරි දැම්මා කියලා මට මතකයි. මේක මම දැන් තුනක් තියෙනවා. අපි බලමු කොහොමද කියලා එක. ලස්සන වාට තුනක්. ආසාවි බේ. අනේ ෂෝක් අනේ. මේ බලන්න. පේනවද? හරිම ලස්සනයි. මම හරිම ආස පාට තුනක්. මම හරි ආසයි මේ පාට තුනට. සහ මේ ප්ලේන්. මෙතන හાર્ට් එකක් විතරයි තියෙන්නේ. ලස්සනයි. ඉතින් ඒක තියෙනවා වගේම තමයි සෙලක්ට් කිව්වා වගේ මේ කලර්ස් තුනත් හරිම ලස්සනයි. මෙතන පොඩි හાર્ට් එකක් විතරයි තියෙන්නේ. ඉතින් ලොකු ඩිසයින් එකකුත් නැහැ. හැබැයි හරිම ලස්සනයි. මම ආසයි මේකටත්. මම ඔයගොල්ලන්ට වෙන වෙනම පෙන්නන්නම්. පේනවා ඇති කියලා හිතනවා මම. ඒ තියෙන්නේ අනිත් එක. පේනවද? මේ තියෙන්නේ අනිත් එක. ඒ පාට ෂෝක් අනේ. හරිද? ඉතින් මේ තුනක් දැම්මා. ඒ තුනත් ලස්සනයි. මේ විදිහට දාලා පැත්තකින් තියාගන්න. එතකොට අපි ලේසියි.
හරි මේක ප්ලාස්ටික් කොළ ඉත්තක්නේ ප්ලාස්ටික් කොළ ඉත්තක් හැබැයි මම හිතුවේ මේක මේ 5ක් කියලා තිබ්බේ ඉති 5ක් කියලා තමයි තිබ්බේ හැබැයි මේක මම දැන් දැක්ක විදිහට ඉති සෙට් එකක් වගේ නමුත් ගලවලා බලමු කොහොමද කියලා හැබැයි මම මේකට මම හිතුවේ මේක ගොඩක් ලොකු ඇති කියලා. පොඩි හැබැයි ලස්සනයි. ෂොක්. හොඳයි. මෙතනින් ගලවන්න පුළුවන් නේ. හරි. මෙතනින් ගලවන්න පුළුවන්. මෙතන මේ ඉති 5ක් තමයි තියෙන්නේ. මේ වගේ මේ තියෙන එක ඉත්තක්. ඒ වගේ මෙතන ඉති 5ක් තියෙනවා. ලස්සනයි ඒක. හොඳයි හැබැයි වැඩේ තියෙන්නේ මම හිතුවේ ලොකුයි කියලා පොඩි හැබැයි not bad wow මේකත් මම ආසම එකක් හරිම ලස්සනයි යන්නේ නේ ඉතින් මේක මම ඕඩර් කරේ S අකුර ඒ කියන්නේ ස්මෝල් මොකද මේකේ එක්ස්ට්‍රා ස්මෝල් නැහැ ස්මෝල් මීඩියම් ලාර්ජ් XL ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක අන්තිම සයිස් එක S අකුර. ඒ නිසා S අකුර තමයි මම ඕඩර් කරේ. හරිම කම්ෆර්ටබල් මේ. මාල් කම්ෆර්ටබල් මේ රෙඩ් වුණත් මාල් ක්වොලිටි. ඉතින් ඔයගලන්ට මේ පැත්තෙන් මම ඇඳලා try කරපු එකක් පේනවා ඇති. ඉතින් බලන්න ලස්සනයිද කියලා. අපි යන් ඊළඟ එකට. මම මේක ඇතුළටම දාලම අරන් තියනවා ළමයි නැත්තම් බෑ වව් මෙන්න මේකත් මම ඔයගලන්ට පෙන්නන්නම් ඇත්තටම මේ මම ආස කරපු টොප් එකක් නෙමෙයි සෝරි ෂර්ට් එකක් හරිද මේ කලර් එකක් දැන් අඳින කලර් එකනේ ඒක නිසා මෙන්න මේක බලන්නකෝ මේක ඔයගොල්ලන්ට පේනවද මම හිතනවා පේනවා කියලා පේනවද මෙතන පොකට් එකක් තියෙනවා අත් දිගයි කොලර් එක තියෙනවා මෙතන ගහලා තියෙනවා doesn't say it my face definitely will කියලා ගහලා තියෙන එක මේක XS extra small හැබැයි extra small වුණාට චුට්ටක් ලොකු ගතියකුත් තියෙනවා මේ oversize අඳින්න නිසා වෙන්නේ නැති හැබැයි බලන්නකෝ මම try කරලා තියෙන ෆොටෝ එක කොහොමද කියලා ලස්සනයිද කියලා ඉතින් ඔයගොල්ලෝ හරියට මේක දැක්ක නේද? හරිද? ඒකත් අපි මේ විදිහටම අතට දාමු. ඒ පාට දැන් පොඩක් අඳින පාටක් මේ ඔරෙන්ජ් කලර් එක. ඒක නිසා තමයි මම ඒක ඕඩර් කරේ. හැබැයි ෂර්ට් එක ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන් නිසා මම ඒ කලර් එක ඕඩර් කරා ඒ ෂර්ට් එක. ඒක මම දැම්මේ XS ඉස්සෙල්ලා කිව්වා වගේ.
මම මුලින්ම දාලා තිබ්බ එක මේ කාට් එකට S small. extra small මෙච්චර පොඩක් ලොකුවට තියෙනවා නම් small ඊට වඩා චුට්ටක් ලොකු වෙති කියලා හිතන හොඳට මම XS දැම්මේ. ඕගොල්ලොනුත් ඕඩර් කරද්දී හොඳට බලන්න. දෙපාරක් තුන් පාරක් හතර පාරක් විතර බලන්න. ගත්තේ අයත් යටින් කමෙන්ට්ස් දාලා තියෙනවා, රිවිව්ස් දීලා තියෙනවානේ. ඉතින් ඒ රිවිව්ස් උත් හොඳට කියවලා බලන්න. ඒගොල්ලෝ ඇඳලා ෆොටෝස් දාලා තියෙනවා. ඒගොල්ලෝ ගත්ත සයිසස් මොනවද කියලා. ඉතින් ඒවත් එක්කත් අපිට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් අපේ සයිස් එකට කොහොමද යන්නේ කියලා. සහ අපි හරියට මෙෂර්මන්ට් දුන්නොත් ඒක හරි වෙන්න පුළුවන්. ඒකත් මං ආසම එකක්. මං ගන්න ඕනෙමයි කියලා හිතන් හිටපු එකක්. බලමු කොහොමද කියලා එක. මේක මේ සෙට් එකක්, ෆුල් සෙට් එකක්. ඉතින් මෙන්න මේක ඔයගොල්ලන්ට පේනවද? මේකත් XS. මේකේ ස්මෝල් තිබ්බා, මීඩියම් තිබ්බා, ලාර්ජ් තිබ්බා. ඉතින් මම S අකුර දාලා අර කලින් එකට වගේම අන්තිමට රිවිව්ස් බලලා මේ තමයි මේක XS දැම්මේ. අර ඕවර්සයිස් නිසා ඉතින් ඕකේ. බලන්න ඒකත් මම try කරලා දාලා තියෙනවා ෆොටෝ එකක්. ලස්සනයි නේද? ඉතින් ඒකටම ෂෝට් එක එනවා. ඉතින් ඒකෙන්නේ මෙන්න මේ විදිහට උතලා. හරිද? මේ තියෙන්නේ ඒකේ ෂෝට් එක. ඔයගලන්ට හරියට පේනව නේද? මොකද මම මේ බෑක් කැම් එකෙන් තමයි කරන්නේ. මම දන්නේ ඔයගලන්ට මොකක් පේනවද කියලා. මම හිතනවා පේනව නැති කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මාරම සනීපයි රෙද්ද. හරි ෂෝ. ඉතින් ඔය දෙක තමයි මම ආසයි දෙක. හරිද? මෙන්න මෙහෙම. එහෙම තියලා අපි හරිනේ. ඒක එකක්. හරිද? මේක මේ මල් සෙට් එක. හරිද? ටියුලිප් නේද මේ? මොකක්? ටියුලිප් තමයි. ඕපන් කරන තැනක් මේ පේන්නේ නැහැ. මේක ගලවන්න ඕමනා කමක. මෙතන අනේ ලස්සනයි. ඒ ටික නම් ලස්සනයි නේද? මේ බලන්නකෝ. පහක් තියෙනවා. ඉතින් පහක්. මේ තියෙන්නේ ඔයගලන්ට පේනව නේද? මේ පහකුත් ගත්ත. මේ ටියුලිප්නේ. ටියුලිප් මල් පහක් ගත්තා. අර කලින් ගත්තේ. මෙන්න මේකත් එක්ක මේ සෙට් කරලා කොහොම හරි දානවා කියලා එකක් ඔළුවේ තියෙනවා. ඒක හදන්න තමයි මම මේක ගත්තේ. මේක දැක්කනේ ඔයගොල්ලෝ. හරිද? ඔන්න මේ ටික තමයි. ඇත්ත මල් වගේ. මේ බලන්න ඇදෙනවා වගේ එකක් නේ. ෂොක්. හරිද? ඒකත් ලස්සනයි.
මේක හරිද? මේකත් 2 piece එකක්. 2 piece එකක් බලමු අපි. මෙන්න මේක. පේනවද ළමයි? මේ බලන්නකෝ. පාට දෙකක්. හරිද? මේක මේ වින්ටර් සීසන් එකට වගේ හොඳයි. ඒකෙම මේ টොප් එකක් දෙනවා මේකට. මේක টොප් එක මේ තියෙන්නේ. මේ විදිහට තමයි එන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා මම ඒක මේ ඇඳලා try කරලා දෙන ෆොටෝ එකක්. මේකත් මම XS තමයි දැම්මේ. ඊට එහා ඉතින් දාන්න මේ එකක් නැහැනේ. ඒක නිසා මේ extra small තමයි දෙන්නේ. ලස්සනයි නේද? හරි නේද? ඒක දැක්කනේ. මෙහෙම හරිද? අයියෝ. මේ විදියට. ඕකේ. මේ බෑග් එක වව් ඒකත් ලස්සනයි. අර දැන් මේක ගෙනියනවනේ මම නේද? මේ ඕගොල්ලන්ට පේනවද මෙතන අර නිකන් මේ ගැරන්ටි හැම වගේ සර්ප හැම වගේ පොඩ සර්පය වගේ පේනවද මෙහෙම? පේන්නේ එක අමුතු ඩිසයින් එකක් තියෙනවා. හරිම ලස්සනයි. මේක දැන් බ්ලැක් දැම්මා. මේ බ්ලැක් දැන් ආවනේ මට. දැන් මම තව බඩු ටිකකින් කාට් එක පෙරලා තියෙන්නේ. ඉතින් මට මේකේ ඇත්තටම මේ පින්ක් එකටයි වයිට් එකටයි ආසාවක් ආවා. මම හිතුවා ඒක ඔඩර් කරන්න කලින් මේකේ කොහොමද ක්වොලිටි එක බලලා ඉන්නවා කියලා. ඇත්තටම ලස්සනයි. ඒක නිසා මේකෙම නෙමෙයි මේක හොඳයි ක්වොලිටි එක. නමුත් මේ වෙන පින්ක් එකකුයි වයිට් එකකුයි ආයෙත් මම ගෙනවා. බලපු ටික අපි මේ පැත්තෙන් තියාගමු. එකක් ගන්න බැරි වුණා. ළමයි මම තව ෆෝන් කේස් එකක් ඕඩර් කරලා බෑග් කවර් එකක්. ලස්සනයි නේද ඒකත්? ඇත්තටම ලස්සනයි ළමයි. එතකොට දැන් බෑක් කවර්ස් මට 1 2 3 5ක් ඕඩර් කරලා මම මේ තියෙන්නේ අර මේ මල් පැල ටිකයි මල් පැල නෙමෙයි සෝරි මල් ටිකයි කොලාප ටික. ඒ ටික දාන්න මම මේ වගේ එකක් ඕඩර් කරා. ලස්සනයි මේක. මම හිතන්නේ මේක කියුට් කියලා. ඉතින් ඒක මම ඕඩර් කරා. මේ බලන්නකෝ. අනේ වැඩි ලොකු දෙයක් නැහැනේ. මේක වයිට් කලර්. ඉතින් මෙතන මේ වගේ අර ලණුවකින් ගැට ගහලා තියෙනවා. ඉතින් මේ ලස්සනයි. අපේ
ටේබල් එකක තියන්න. ඉතින් මේක මම මගේ ඇඳ එහා පැත්තේ තියෙන මේකෙන් මේ ටේබල් එකෙන් තමයි මේක තියන්න හිතන් ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඒ ටික එකට ලස්සනට මැච් වෙයි කියලා හිතනවා. බලමු. මම ඔයගලන්ට මේ ටික දාලා මම ෆොටෝ එකක් පැත්තකින් දාන්නම්. හරිද? ඉවරයි. අන්තිම එක මේක. මේක blackhead remover mask එකක්. ගොඩක් blackhead remover mask මම මේකෙන් බැලුවා. එච්චර හොඳ reviews තිබ්බේ නෑ. හැබැයි මෙන්න මේකට හොඳ reviews තිබ්බා. මේක වැඩ කරා කියලා. ඉතින් අපිට try කරලම තමයි බලන්න වෙන්නේ. ඉතින් අනිත් අය කිව්වට මම හිතනවා හොඳ ඇති කියලා. ඉතින් මේක try කරලා බලමු අපි මේකත් හොඳයිද කියලා. ඉතින් මේ blackhead remover mask එකක්. ඉතින් මේකත් try කරලා ඔයගලන්ට මම ඒක ගැනත් කියන්නම් හොඳද නැද්ද කියලා. ඉතින් try කරලා බලන්න තමයි ගෙනාවේ මම. ඉතින් එහෙනම් මෙච්චරයි ඕඩර් කරපු බඩ ටික. ඉතින් මම ඒක ඔයගලන් එක බෙදා ගන්න හිතුවා. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. Thanks for watching. Bye bye.